එහෙම චල්ලා. මම හිතන්නේ කටාර් කියන්නේ තෙල් ගෑස් විතරක් තියෙන රටක් කියලා නෑ. කටාර් කියන්නේ දේශපාලන වගේම ආර්ථික වශයෙන් ලොකු බලයක් තියෙන රටක්. ඉතින් අපි කතා කරමු කටාර් වල ආර්ථිකය, දේශපාලන සහ ආදායම ඉන්වෙස්ට්මන්ට් ආයෝජන මොනවද කියලා. කටාර් වල දේශපාලනය බැලුවොත් මේ රාජකීය පවුලක් තමයි මේක පාලනය වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයක් මගින් නමුත් ඉහළින්ම තියෙන රාජකීය පවුලක් තමයි මේක පාලනය වෙන්නේ. එතකොට මේ වර්තමාන රාජකුමාරයා ඒ තමයි තමින් බින් හමාද් අල් තානි. එයා තමයි රටේ තීරණය ගන්න අවසාන තීරණය. ඒ වගේම ආර්ථික සහ ආයෝජන ප්‍රතිපත්ති, විදේශ ප්‍රතිපත්ති මේ හැම දෙයක්ම තීරණය කරන්නේ මෙයා. අතන මේ හැම දෙයක්ම කළමනා කරන්නේ එමිරවරයා. කටාර් වල ප්‍රජාතන්ත්‍රවාදී සිස්ටම් එකක් තිබ්බොත් ඒ වගේම තිබුණත් ඒක ගොඩක්ම ස්ථාවර සහ ශක්තිමත් ආර්ථිකයක් තමයි තියෙන දේශපාලනය. ඒ වගේම කටාර් කියන්නේ පුංචි රටක්. හැබැයි සුපර් ස්මාර්ට් ප්ලේයර් කෙනෙක්. ඒගොල්ලෝ ඇමරිකාව, ඉරානය, යුරෝපය වගේ හැම රටක්ම අතරමැදියෙක් විදිහට හැම දෙයකින්ම කටයුතු කරනවා. හැම දෙයක්ම බැලන්ස් කරනවා. උදාහරණයක් විදිහට කිව්වොත් කටාර් රාජ්‍ය ඒගොල්ලන්ගේ අර යම් අර්බුදකාරී හෝ සාමාන්‍ය යුද වාතාවරණයක් හෝ එහෙම නැත්නම් කොන්ෆ්ලික්ට් එකක්, එහෙම නැත්නම් දේශපාලන වශයෙන් මොනවා හරි, එහෙම නැත්නම් ආර්ථික වශයෙන් මොනවා හරි සම්බන්ධයක් තිබ්බත් ඒගොල්ලෝ මෙදිහත් කරුවෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම ආර්ථිකය ගැන ගොඩාක්ම බලවත් වෙන්නේ ඒගොල්ලන්ට තියෙන කටාර් රාජ්‍යයට තියෙන ස්වභාවික ද්‍රව්‍ය ගෑස් සහ ඔයිල්. ඉතින් ගෑස් සහ තෙල් තමයි ප්‍රධාන කොදුන ආහාරටිය. හැබැයි එහෙමයි කියලා ඒගොල්ලෝ ගෑස් සහ තෙල් වලින් විතරක් යපින්නේ නැහැ. මොකද හැම ආයෝජනයක්ම විවිධාංගීකරණය කරලා තියෙන හින්දා. ඉතින් කටාර් කියන්නේ ලෝකයේ විශාලතම ගෑස් අපනයනය කරන රටක්. ඒ වගේම ඒක පුද්ගල ආදායම අතින් බැලුවොත් රටවල් 5ක් අතරත ඉහළින්ම ඉන්න රටක්. ඒ වගේම ඒගොල්ලන්ගේ මේ හැම ආයෝජනයක්ම මැනේජ් කරන විශාලම ආයතනය තමයි කටාර් ආයෝජන අධිකාරිය. ඒ කියන්නේ ඩොලර් බිලියන් 400කට අධික වත්කමක් සහිත පාලනයක් ඒගොල්ලෝ කටයුතු කරනවා. එතකොට කටාර් තමන්ගේ සල්ලි මේ ලෝකල් ඉකොනොමික් එකට විතරක් යපින්නේ නැහැ. ඒ කියන්නේ දේශීය නිෂ්පාදන වලට, දේශීය සමාගම් වලට විතරක් යපින්නේ නැහැ. ඒගොල්ලෝ ගෝලීය වශයෙන් වෙනත් රටවල් වල පවා විශේෂයෙන්ම ඇමරිකාව සහ යුරෝපය ආයෝජනය කරලා තියෙන ගොඩාක්ම. ඒ කියන්නේ දේපල මිලදී අරගෙන තියෙන ඒගොල්ලෝ සත්ව දේපල හැම දෙයක්ම තියෙනවා. විශේෂයෙන්ම ලන්ඩන්, යුරෝපය, ජර්මනිය, ඇමරිකාව, කැලිෆෝනියා, නිව්යෝර්ක් මේ හැම රටකින්ම පොහොසත් රටවල් වල දේපල ඉඩකඩම් මේ හැම දෙයක්ම ආරම්භ තියෙන. ඒ වගේම සමාගම් වල කොටස් ආයෝජනය කරලා තියෙන. ඒ වගේම තොරතුරු තාක්ෂණික සමාගම් වල සමාජ මාධ්‍ය කියන්නේ ට්විටර් වගේ දේවල් වලත් ගොඩාක් ආයෝජනය කරලා තියෙනවා. ඒ වගේම ක්‍රීඩා සංගම්, ප්‍රධාන පෙළ ක්‍රීඩා සංගම්, එතකොට එයාර්ලයින් මේ හැම දෙයකම ඒගොල්ලෝ ආයෝජනය කරලා තියෙනවා. එතකොට මේ රටේ අල් ජසීරා මාධ්‍ය ආයතනය, එතකොට කටාර් එයාර්වේස් කියමු ලෝකේ හොඳම ගුවන් සේවය, ඒ වගේම හොඳම ගුවන් තොටුපළ මේ හැම දෙයකින්ම අංක 1ට පත් වෙලා ඉන්නවා. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ ඉන්කම් සිස්ටම් එක ආයෝජන ආදායම බැලුවොත් කටාර් පුරවැසියන්ට ආදායම් බදු නිදහස්. එතකොට ඒක වැඩ කරන විදේශ ශ්‍රමිකයන්ට ආදායම් බදු නිදහස්. ඒ වගේම කටාරේ පුරවැසියන්ට ඒගොල්ලන්ට ඉහළ ආදායමක් හම්බ වෙනවා. මිලියන ගාණක් මාසයකට කටාර් රියාල් මිලියනකට වැඩි අධික ආදායමක් හම්බ වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට නොමිලේ ඉඩකඩම්, කාන්තාර සහිත ප්‍රදේශ නොමිලේ හම්බ වෙන ඒවා සංවර්ධනය කරලා ආයෝජනය කරන්න ණය ප්‍රතිපාදන හැම දෙයක්ම ලබා දෙනවා රජය විසින්. ඉතින් ඒ වගේම ඒගොල්ලන්ට නොමිලේ සෞඛ්‍ය, නොමිලේ අධ්‍යාපනය මේ හැම දෙයක්ම ප්‍රතිපාදන රජය විසින් ලබා දෙනවා. ඒ නිසා මේකට ප්‍රධාන හේතුව තමයි තෙල් හා ගෑස් නිසාම ඒගොල්ලන්ට රජය ප්‍රතිපාදන ඒ පුරවැසියන්ට ලබා දීලා තියෙනවා හැම දෙයක්ම. ඉඩකඩම් පවා හැම දෙයක්ම නොමිලේ. එතකොට අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ මම කලින් කිව්වා අධ්‍යාපනය, සෞඛ්‍ය හැම දෙයක්ම නොමිලේ. ඒ වගේම ඉඩකඩම් සංවර්ධනය කරලා ගොඩනගන ස්මාර්ට් නගර, ඒ වගේම විවිධ රැකියා උත්පාදනය කරන්න රජය විසින් කටාර් පුරවැසියන්ට ණය ආධාර ලබා දෙනවා. ඉතින් ඒ තුලින් ඔවුන්ට බදු නිදහසක් තියෙනවා. ඒ වගේම මේ හැම දෙයකම ඔවුන් දේශීය පමණක් විතරක් නෙමේ ඒගොල්ලෝ විදේශ රටවල් වල පවා ගොඩාක් ආයෝජනය කරලා තියෙනවා. ඉතින් කටාර් එකට අනාගත ආයෝජනය කරන ගොඩාක් යටිතල පහසුකම් දිනු කරන ගොඩාක් වේගී. ඒ වගේම ස්මාර්ට් නගර සහ ට්‍රාන්ස්පෝර්ට් වල 100% විදුලියෙන් දුවන වාහන ගොඩාක්ම තියෙන. විදුලියෙන් දුවන ඒ කියන්නේ විදුලියෙන් දුවන කෝච්චි,
එතකොට පොදු බස් ප්‍රවාහන සේවය, ඒ වගේම සාමාන්‍ය ටැක්සි මේ හැම දෙයක්ම 100% විදුලියේ ධාවනය කරන තත්ත්වයටපත් කරගෙන තියෙනවා. ඒ වගේම ස්ටේඩියම් මේ හැම දෙයක් යටතල පහසුකම් දිනු කරලා තියෙනවා. මේ ආර්ථික විවිධාංගීකරණය තුලින් ඒගොල්ලෝගේ රටවල් මේ කටාර් රාජ්‍ය තෙල් සහ ගෑස් වලින් විතරක් යපින්නේ නැතුව සෝලාර් පැනල් වගේ අනාගත ආයෝජනයක් කරලා තියෙනවා. විශේෂයෙන්ම දැන්ට අක්කර වර්ග 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 කිලෝමීටර් 100කට වැඩිය ලොකු ප්‍රදේශයක් පුරා පවතින සෝලාර් ආයෝජනයක් තියෙනවා. ඒක සූර්ය බල ශක්තිය උන ආයෝජනය කර තිනවා. ඒකේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන 2030 වෙනකොට ලෝකයේ විශාලතම සූර්ය බල නිෂ්පාදකයා විදිහට කටයුතු කරන්න ඒගොල්ලෝගේ ප්‍රධාන අරමුණ. ඉතින් ඒ සඳහා දැන්ට මෙගාවොට් 800ක පමණ විදුලි උත්පාදනය වන සූර්ය පැනල කටයුතු කරලා තුන. ඉතින් 2030 වෙනකොට ගිගාවොට් 2ක පමණ ඒ කියන්නේ මෙගාවොට් 2000ක් විතර වගේ බල ශක්තියක් නිෂ්පාදනය කරන්න අතර. මොකද ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝගේ ප්‍රධාන දැක්ම තමයි තෙල් වලින් පමණක් යැපෙන්න එපා කියලා. ඉතින් මේ හැම දෙයක්ම හැම ආයෝජනයක්ම අනාගතයේ වෙන ඔයගොල්ලෝ නිෂ්පාදනය කරලා තියෙන හැම දෙයක්ම ආයෝජනය කරලා තියෙනවා. මේ අවුරුදු 10කට ඉදිරි දැක්මක් අනුව තමයි මේ කටාර් රාජ්‍ය කටයුතු කරන්නේ. ඉතින් කටාර් වල ඉතින් අවදානම් සහ අභියෝගයක් තියෙනවා නැත්නම් නෑ. ප්‍රධාන වශයෙන් තෙල් සහ ගෑස් ඒගොල්ලෝ ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්නේ නැහැ ඒකේ. ප්‍රධානම අභියෝගයක් තමයි ඒක. ඒ හින්දා තව වසර 20ක් 30ක් විතර වගේ තමයි තෙල් සහ ගෑස් නිෂ්පාදනය තියෙන්නේ. ඊට පස්සේ ලොකු අභියෝගයක් වෙනවා මේ ආදායම් මාර්ගය. ඒ වගේම කලාපීය අර්බුද පුංචි ජනගහනයක් තියෙන එකත් ඒකට ලොකු අභියෝගයක්. තමයි කටාර් රටේ සමස්ත ජනගහනය ලක්ෂ 24යි. ඒකෙන් ලක්ෂ 4ක් විතර වගේ තමයි කටාර් පුරවැසි වෙන්නේ. ඉතින් ඉතුරු ලක්ෂ 20 විදේශ ශ්‍රමිකයෝ. ඉතින් විශාල ප්‍රමාණයක් විදේශ ශ්‍රමිකයෝ. ඉතින් මේ කටාර් කේස් එක මේ දැන්ට තියෙන මේ තත්ත්වය ඇතුලේ ගොඩාක් ශක්තිමත් පාලනය කරලා තමයි ස්වනිෂ්පාදනය තුලින් වුන් ශක්තිමත් නැගී සිටින බව පේනවා. ඉතින් අනාගතේ දැක්ක බැලුවොත් ගොඩක් දිගුදුර හිතන ඒ වගේම විවිධාංගීකරණය කරපු ආර්ථිකයක්, ඒ වගේම හොඳ අධ්‍යාපන ක්‍රමවේදයක් ඔස්සේ ඔවුන් තොරතුරු තාක්ෂණය වගේම සංචාරක කර්මාන්තය දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආර්ථික හබ් එකක් විදිහට උන් ආයෝජනය කරන හැම දෙයක්ම. ඉතින් කටාර් කියන්නේ මේ සරලවම තෙල් වලින් යපන රටක් මේක ආත්ම විවිධාංගීකරණය කරපු රටක්. ආයෝජනයේ විවිධාංගීකරණය කරපු රටක්. ඉතින් දේශපාලනය, ආර්ථිකය මේ හැම දෙයක්ම ආයෝජනය වගේම හැම දෙයක්ම එකතු වෙලා බලවත් විදිහට තමයි මේ රට ඉදිරියට ගෙනියන්නේ.